Singha FM Kurumanama Sakarmanya Janamadya Karuwage Samaj Wagakima Kurumanama ජංගම දුරකථන වල තිබෙන කැමරා වලින් රූපගත කිරීම කැමින් සිදු වූ සිද්ධියක් තමයි මේ සිද්ධිය. මහා මාර්ගයේ වගේදී ටක් ගාලා බ්‍රේක් ගහන්නවත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ඉවෙන්ට් එකටම වෙන්නේ ලොකු බ්ලැක් මාක් එකක්. ක්‍රීඩකයාත් අමාරු වැටෙනවා, ප්‍රේක්ෂකයෝත් අමාරු වැටෙනවා. ජීවිත බිලිගත් මීගමුව මෝටර් ක්‍රොස් ඛේදවාචකයේ ඇතුළාන්තය අද හවස 6:30ට කුරුමානම හවස 6යි විනාඩි 33ක් ගත වෙලා ಭಾರತ අයිබෝන් ඔබට අයිබෝන් චමිල සුබ සන්ධ්‍යාවක් අයිබෝන් හිතවතුනි සුබ සන්ධ්‍යාවක් ඔබ මේ වන විට ප්‍රවෘත්ති ප්‍රකාශන තුලින් සහ අද දිනපතා පුවත්පත් ඔබ කියවනම් ඔබ හොඳටම දන්නවා මේ වෙනකොට මේගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ ඊයේ උදෑසන පැවැත් වූ 4x4 රේසින් තරගාවලි කියලා ඒවා හඳුන්වන්නේ. එහෙමත් නැත්නම් 4 wheel කැබ් රථ සහ ජීප් රථ භාවිත කරමින් පවත්වන තරගයක් අතර වාරයේදී සිදු වූ අනතුරකින් ඊටම කේදනීය ලෙස පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිත ඊයේ බිලිගත්තා. ඒ පිළිබඳවයි අද අප කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව් ಭಾರತ හරියටම තැනගෙන කතා බහ කරද්දී මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ අසල ඕවිටියා වත්ත නැමැති පෞද්ගලික ඉඩමේ තමයි මේ ආකාරයෙන් මේ ධාවනපතේ ඉදි කර තිබෙන්නේ. ඒ අනුව මේ තරගය පැවැත්වුණ අතරතුරේදී තමයි මේ ආකාරයෙන් මඩේ එරුණු ජීප් රථයක් ගොඩ ගැනීමට ඔබ දන්නවා අර ආධාරකයක් මතින් යකඩ කම්බියක් එතුණු ආධාරකයක් මතින් මේ ආකාරයෙන් මේ ජීප් රථයේ ගොඩට ඇද දැමීමේදී ක්ෂණයකින් එම කම්බිය කැඩිලා ගිහිල්ලා නරඹමින් සිටි දෙදෙනෙකුගේ වැදිලා තිබෙනවා. එම අවස්ථාවේදී තමයි එක පුද්ගලයෙක් එම ස්ථානයේදීම සහයින් පසුව ඔහුගේ මිතුරා මීගමුව රෝහලට ඉන්පසු ජාතික රෝහලට මාරු කිරීමෙන් පසුව තමයි ඔහු මිය ගොස් තිබෙන්නේ. කොහොම හරි මරණ දෙක දක්වා මිය ඉහළ යද්දී මේ මියගිය කවුද කියන එක අපි මුලින්ම හඳුන්වා දෙන්නට ඕන. මියගිය දෙදෙනා තමයි දෙදෙනාම පානදුරේ ප්‍රදේශවාසීන් ඉරේෂ් එරංග පෙරේරා වයස අවුරුදු 22යි අංක 30 දේවානන්ද පාර බෙක්කේගම පානදුර යන ලිපිනේ පදිංචි වෙලා තිබෙන්නේ. ඒ වගේම අනුරාධ උදයංග පෙරේරා පින්වත්ත පානදුර වයස අවුරුදු 22යි සම වයස්වල එකම ප්‍රදේශයේ මිතුරන් දෙදෙනෙක් තමයි මේ සමගින් මිය ගියේ. ඒ වගේම ඔවුන් සමගින් සිටි අනිත් මිතුරා කම්පනය නිසා සිහිසුන්ව මේ දැකපු සිද්ධියෙන් කම්පනය නිසා සිහිසුන්ව මීගම රෝහල්ගත කරනවා. නමුත් රෝහල් අධ්‍යක්ෂකවරයා මේ මොහොතේදී කියන්නේ ඔහු මිසින් එහෙම නැත්නම් අතුරුදහන් කියලා රෝහලෙන්. ඔව් චමිල මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ සිද්ධිය වාර්තා කරන්න එහෙමත් නැත්නම් මේ ක්‍රීඩා තරගාවලිය වාර්තා කරන්න ක්‍රීඩා මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එතන හිටියා. අපිට හැකියාවක් ලැබුණා සම්බන්ධ කරගන්න මේ සිද්ධිය ඇසින් දුටු එම අවස්ථාව වාර්තා කරන්න එම ස්ථානයට ගිය ගීෂ මුණසිංහ මහත්මයා. ඔහු ලේක් හවුස් ක්‍රීඩා සංග්‍රහයේ සහෝදර ක්‍රීඩා මාධ්‍යවේදියෙක්. ඔහු මේ සිද්ධිය වෙන අවස්ථාවේදී මේ ඉසව්ව ආවරණය කරමින් සිටි පුද්ගලෙක්. ඔහු ඇසින් දැක්ක කාරණේ අපිත් එක්ක කිව්වේ මෙහෙම. ටීමව නිර්මාණය කරපු ධාවන පතේක තමයි මේ සිද්ධිය සිදු වෙන්නේ. මෙහිදී සිදු වෙලා තියෙන්නේ 4x4 ජීප් රථයක්. ඒ ධාවන පතේදී තිබූ වලකට වැටිලා ඒ කියන්නේ බාධකයකට ඉදින්න බාධකයෙන් ගොඩ ගැනීමේ අපහසුතාවයෙන් සිටින මොහොතකදී රිකවරි ඒ කියන්නේ මේවා ආපසු ගොඩ ගැනීමට වෙනම අංශයක් යොදනවා. ඒ අංශේ ජීප් රථයකින් ඇවිල්ලා මෙම ජීප් රථයේ අදිනකොට ඒ ජීප් රථයේ පිටිපස්සේ චැසි බාර් එක ගැලවිලා ඇවිල්ලා ළඟ හිටපු පුද්ගලයෙක්ගේ හිතට වින්ච් එකේ චැසියේ තිබුණු කොටසක් ඇදීමෙන් තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. තරගාවලි සංවිධායකයන්ට මෙහි වගකීමක් දරන්න අමාරුයි. තරගකරුවන් හැසිරවීම අතිශය දුෂ්කරයි. කියන්නේ නරඹන්නේ ප්‍රේක්ෂකයන් හැසිරවීම අතිශය දුෂ්කරයි. මොකද මේ මිනිස්සු හැමතිස්සෙම මේ ධාවන පතේ මැදට පැමිණිලා තරගාවලියේ කියන්නේ විරෝධාභාසය සඳහා රූපගත කරන්න යෑමෙන් තමයි මේ අවදානම සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි ಭಾರತ දැන් සිද්ධිය සම්පූර්ණයෙන්ම පැහැදිලි. ගීෂා මුණසිංහ ලේක් හවුස් අපේ හිතවත් ක්‍රීඩා මාධ්‍යවේදියා මෙම ස්ථානයේ ආවරණය කරමින් සිටියේ. ඒ අනුව ඔහුගේ ප්‍රකාශයට හැටියට මේ ආකාරයෙන් මේ රථය ගොඩ ගැනීමේදී කැඩිලා ආපු කැබැල්ලක් තමයි මේ ආකාරයෙන් හිසේ වැදීමෙන් මේ පුද්ගලයන් දෙදෙනාගේ මරණය සිදුවන්නේ. කතාවට කියනවා චමිල සෙල්ලම ලෙල්ලම වෙන්න පුළුවන් කියලා. මේ සෙල්ලම ලෙල්ලම වෙච්ච අවස්ථාවක්. මේකෙන් අන්තිමේට සිද්ධ වෙන්නේ තමන්ගේ නොසැලකිල්ල එහෙමත් නැත්නම් තමන්ගේ අර ස්වභාවයෙන් ඔය වයසත් එක්ක ඔය අවුරුදු 22 23 තරුණ පිරිස විතරක් නෙමෙයි ඔය වගේ සිද්ධියක් වුණාම ඒක ටිකක් බලාගෙන ඉන්න ආසහිතන සිද්ධියක් ආකර්ෂණීය සිද්ධියක්. මේ සිද්ධිය බලන්න වයස් ભેදයකින් තොරව පුද්ගලයන් මේ ස්ථානවලට යනවා. දැන් අපිට මතකයි 2008 9 වසරට කලින්
කොළඹ ආශ්‍රිතව සහ විවිධ ස්ථානයන්වල සිදු වූ විවිධ බෝම්බ පිපිරීම් සහ විවිධ අනතුරු වලදී පවා ඒ පිපිරීම සිදු වී ක්ෂණයකින් පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා මේ අර ස්ථානය ආරක්ෂා කර ගැනීමට සහ ඒ එතන කටයුතු වලට බාධා නොවන ආකාරයට මේ එන ප්‍රේක්ෂක ජනතාව කළමනාකරණය කරගන්න. ඉන්පසුව කොටින් සමත් වුණා මේ ආකාරයෙන් බෝම්බ පිපිරීමකින් පස්සේ තවත් විනාඩි කිහිපයක් ඇතුළත තවත් පිපිරීමක් කළා. තවත් ජීවිත ගණනාවක් බිලිගන්න මේ ප්‍රේක්ෂකයන් බිලිගැනීම තමයි ඔවුන්ගේ එතන අරමුණ වෙලා තිබුණේ. දැන් ඊටත් වඩා මේ වන විට තත්වය බරපතල අතර හැරිලා තියෙන කාරණයක් අපි මතු කරන්න ඕනේ චමිල. මේ තමන් කැමති තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගෙන තමන් ගාව තියාගන්න. ඒක ඒ සිද්ධිය රූපවාහිනියක හරි ගුවන්විදුලියක හරි එහෙමත් නැත්නම් පත්තරයක දකින්නට වඩා ඒක අර මේ මම ගහපු ෆොටෝ එකක් මේ මගේ ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එකක් කියලා පෙන්වන්න ඒක ආඩම්බරයක් හැටියට ළඟ තියාගන්න කැමතිකම නිසාද ඕන්න ඊටාම ආසන්නයට යනවා. තමන්ට සිද්ධ වෙන්න පුළුවන් අවදානමක් ගැනවත් ඒ වෙලාවේ නොතකන නිසා වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිවිපාකයක් එහෙමත් නැත්නම් අසුබ ඵලයක් තමයි මේ සිද්ධ වෙන්නේ මේ මරණ දෙක. හොඳයි. දැන් සාමාන්‍ය ව්‍යවහාරයේදී කියවෙන්නේ හොඳට නරකට දෙකට කටමය කියලා. හැබැයි වර්තමානයේදී මේ සිදුවීම හරහා අපිට යම්කිසි ආකාරයකින් වෙනත් විදිහට මේක අර්ථ ගන්නන්න පුළුවන්. හොඳට නරකට දෙකටම ජංගම දුරකථනයේදී කියලා. මොකද මේ මියගිය පුද්ගලයන්ගෙන් ඔවුන් උත්සාහ කර තිබෙනේ ජංගම දුරකථන ආකාරයෙන් මෙම සිදුවීම එක්ක රූපගත කරන්න, එක්ක මේක වීඩියෝගත කරන්න. කොහොම නමුත් අවසානයේදී වෙන්නේ මෙහෙම ප්‍රශ්නකුත් ඇති වෙනවා. මේ ජංගම දුරකථනය හරහා සිදුවන තවත් මරණ දෙකක් දෝ මේක කියන එක පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. කොහොම නමුත් මේ මෝටර රථ ධාවන තරඟාවලියේ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් හිතන දේවල් අපිට ගොඩක් තිබෙනවා. ඒ ගැනත් අපි කතා බහ කරන්නට ඕන. කොහොම නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාත් අපි මේ ගැන කතා බහ කරන්න සම්බන්ධ කරගත්තා. ඒ අවස්ථාව වන විට කොච්චකඩේ පොලිසියේ නිලධාරීන් අදාළ සිද්ධිය වෙන අවස්ථාව වෙන විටත් එම ස්ථානයට ගොස් සිටියා. මේ සම්බන්ධයෙන් මේ තරඟාවලිය සඳහා මේ තරඟමාලාව සඳහා ආරක්ෂාව ඉල්ලා තිබූ බව පොලිසිය සඳහන් කරනවා. ඒ නිසා ඊට අදාළ ප්‍රමාණවත් රාජකාරී යෙදවෙන්න පොලිස් නිලධාරීන් එම ස්ථානයට අනියුක්ත කරලා තිබෙනවා. ඔහු එම පොලිස් නිලධාරීන් විසින් වාර්තා කළ සිද්ධිය මාධ්‍යයට නිකුත් කරන නිවේදනයේ සඳහන් කළේ මෙහෙම. මේ නිගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයේ මෝටර රථ ධාවන තරගයක් පැවැත්වුණා. මේ පැවැත්මේ පුද්ගලික ඉඩමක මෙම තරගයේ කොන්දේසි අනුව විනාඩි 20ක කාලයකින් මෝටර රථයක් අදාළ ධාවනය කර තරගය අවසන් කළ යුතු වෙනවා. කෙසේ වෙතත් ඒ ජීප් රථයක් මෙහිදී ප්‍රධාන මෝටර රථ මාර්ගයේ එල්වීමකට සහ නැවතීමකට ලක් වුණා. මේ අවස්ථාවේදී එම මෝටර රථය තවත් ආපදා රථයක් මගින් අදින අවස්ථාවේදී එහි බපරයක් ගැලවී විත් තරුණයින් දෙදෙනෙකුගේ වැදී තිබෙනවා. ඒ වැදීමෙන් එම තරුණයින් දෙදෙනාගේ එක් එම ස්ථානයේදීමත් අනෙක් තැනත්තා ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් මිය ගියා. මොවුන් මේ නැරඹීමට ගිය තරුණයින් බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් චමිල මේ තරඟාවලිය සංවිධානය කළ මීගමුව ප්‍රදේශයේ 4x4 තරඟ සංවිධායකින් එහෙමත් ක්‍රීඩා සමාජයේ යම් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වුණා. එහි සභාපතිවරයාගේ දුරකථන අංකය මින් පෙර ඔහු අපි සම්බන්ධ කරගත්ත දුරකථන අංකය මේ වන විට අපිව සම්බන්ධ කරගන්න බැරි වුණා. අතරම අද දවසේදී ඔහු එක්ක කාර්ය බහුලයි එහෙමත් නැත්නම් දුරකථනය විසන්ධ කර තිබුණා මුළු දවස පුරාම. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අපි විමසීමක් කරන්න උත්සාහ කළා. මෝටර රථ හා යතුරුපැදි ධාවකීන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් මහේෂ් ගම්මන්පිල මහත්මයාගෙන් ඔහු ප්‍රකාශයක් නිකුත් කරන එක පවා එහෙමත් නැත්නම් හඬපටයක අදහසක් දැක්වීම පවා ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කරේ මේ ගැන කියන්න මට අදහසක් නැහැ, මම දන්නේ නැහැ, මේක එහෙම කියන එක හොඳ නැහැ, ඒකට අපි සම්බන්ධයක් නැති නිසා කියන එක. හොඳයි. ඒ වගේම දැන් කොහොම නමුත් අද දවසේදී මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට මේ ක්‍රීඩා සමාජයේ සමාජික අල්මේදා නැමැති පුද්ගලයාගේ ප්‍රකාශ අනුව 3500ක් පමණ පිරිසක් මේ තරගය නරඹන්නට පැමිණි බව කියනට ඕන. කොහොම නමුත් මේ 3500ක් වැනි පිරිසක් මේ තරගය නරඹන්නට පැමිණ යන මොවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට බොහෝ සැලකිලිමත් වන්නට ඉඩ තිබුණා කියන එක අපේ හැඟීම වන්නේ. නමුත් එහි සියලුම ආරක්ෂාව පොලිසියට පවරන්නට බෑ. මොකද ප්‍රේක්ෂකයා තමන්ගේ තම හිසට තමා තමයි සේවනයල තමන් දැනගන්න ඕන තමන් ආරක්ෂා වෙන විශේෂයෙන්ම මෙවැනි තරඟවලදී. ඉතින් ඒක නිසා මේ ගැන අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. දැන් ಭಾರತ දැන් මේ වැනි තරඟාවලි වල ප්‍රමිතිය ගැන කතා බහ කරද්දී සාමාන්‍යයෙන් ප්‍රමිතියට අදාළ කාරණා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ තරඟාවලියේ ප්‍රමිතිය මොකක්ද? මේක මොන මට්ටමේ තරඟාවලියක්ද? ඒතකොට සහභාගී වෙන රථ වාහන වල ප්‍රමිතිය මේක එක ශ්‍රී වාහන වලින්ද දුවන්නේ? එහෙම නැත්නම් ඉංග්‍රීසි නම්බර වලින් දුවනේවද? නැත්නම් දුවන වාහන හොඳ ප්‍රමිතිය තියෙනවද? ප්‍රේක්ෂකයන් සහ තරඟකරුවන්ගේ ආරක්ෂාව මොන වගේද? ඒ විතරක් නෙමෙයි හදිසි තත්වයකදී මුදා ගැනීමේ එහෙම නැත්නම් මුහුණ දීමේ හැකියාව මොකක්ද? ඇම්බියුලන්සයක්වත් තියෙනවද හදිසියකට? එහෙම නැත්නම් අදාළ තරඟයේ ඉතිහාස වාර්තාව අපි තුමු දැන් මෙවැනි තරඟාවලියක් මුල්ම වරට පැවැත්වුණා. මේක ඉතිහාස වාර්තාවක් තියෙන විදිහක් නෑ. නමුත් අපි දන්නා ආකාරයෙන් මීගමුව මෙවැනි ආකාරයේ මීගමුවේ යම් ආකාරයේ මෙවැනි තරඟාවලි පැවැත්වුණා. මෙම තරඟාවලිය මුල්ම වරට පැවැත්වුනේ නැත්නම් මින් පෙර පැවැත්වුණු තරඟාවලිය ඉතිහාස වාර්තා මොන වගේද? සුබදායිද අසුබදායිද? එවැනි දෙයක් කරනු නමුත්
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපති ධාවකයන්ගේ සංගමේ සභාපතිවරයා මහේෂ් ගමන්පිල මහතාගේ ප්‍රකාශයක්වත් ඔහු ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපිට ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාවකුත් නැහැ. අනිත් කාරණේ තමයි චමිල එහෙම එක්ක මුදල් තියෙන පළියට එහෙමත් නැත්නම් උවමනාව හරි ආසාව හරි තියෙන පමණින්ම කෙනෙක්ට මෙවැනි තරඟාවලියක් සංවිධානය කරන්න පුළුවන්ද? ක්‍රීඩා සමාජයක් පිහිටවා ගන්නවා ප්‍රදේශයේ ඒ උවමනාව තියෙන කීප දෙනෙක් එකතු වෙලා එහි ප්‍රමිතිය නිර්ණය කරන්න කවුරුත් නැහැ. ඒ තරඟාවලිය අධීක්ෂණය කරන්න කිසිම ප්‍රමිතිගත නියාමන ක්‍රමවේදයක් නැතුව එහෙමත් නැත්නම් මේ ප්‍රමිතියටද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න කවුරුත් නැතුව මට සල්ලි තියෙනවා මට ආසාවක් තියෙනවා මට එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා එපමණින්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් ද තරඟාවලියක් පවත්වන්න පුළුවන් කියන කාරණේ මේ සම්බන්ධයෙන් එක්කෝ මීට අදාළ මේ හා මීට ඥාතිකම් දක්වන ක්‍රීඩා සමාජය මැදිහත් වෙන්න ඕනේ මෙවැනි ප්‍රමිතියෙන් තොර එහෙමත් නැත්නම් මේ තැන්වල පොඩි ක්‍රීඩා සමාජ හරහා සිද්ධ වෙන කාරණා ප්‍රමිතිගත කරන්න එහෙම නැත්නම් නවත්තන්න ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ පළවෙනි අවස්ථාවත් නෙමෙයි ඉතිහාසෙ පුරාම. ඔව් ඉතිහාසෙ පුරා මෙවැනි අවස්ථාවන් කීපයක් අපිට මතුවෙනවා. නමුත් අපි මේ මොහොතේදී නැතුව අපි ඊළඟ මොහොතේදී ඉතිහාසෙ පුරා පැවැත්වෙන නැති වුණු මෙවැනි මරණ අනතුරු සම්බන්ධව කතා බහ කරමු. ඊළඟ මොහොතේ අපි කියන්නේ මේ උත්සාහ කරන්නේ මෙවැනි සිද්ධියක් ඉතිහාසයේ අවසන් වරට සිදුවීම කරගැනීමේ උත්සාහයක් තමයි මේ අපි මාධ්‍ය වාකකීම තුළ කරමින් සිටින්නේ. ඔව් පැහැදිලිව මේ බව මමත් අනුමත කරන විශේෂයෙන්ම දැන් මේ මොහොතේ අපි ආයසරයක් සූදානම් ಭಾರತ ඇසින් දුටුවෙක් එමත් නැත්නම් ගීෂා මුණසිංහ මහතා ලේක් හවුස් ක්‍රීඩා සංග්‍රහයේ ක්‍රීඩා මාධ්‍යවේදියා එම ස්ථානයේ ආවරණ කටයුතු වලට ගොස් සිටියේ. ඔහුව නැවත සැරයක් සම්බන්ධ කරගන්නයි මේ සූදානම් වෙන්නේ. එහිදී හැත්තෙන්ම කියන්න ඕනේ හැමදාම මෝටර් රථ ධාවනයේදී තරඟාවලි සංවිධායකවරු හැමතිස්සම කියන දෙයක් තමයි මෝටර් රථ ධාවන තරඟයක් අතිශය භයානකයි අතිශය භයානක තරඟාවලියක්. ඒදී ඒ සංවිධායකයන්ගේ පිළිවෙත් ක්‍රමවේදයන්ට අනුගත වෙලා වෙන්න ඕනේ මේ තරඟේ නරඹන්න. අද ලංකාවේ බහුල ලෙස ජංගම දුරකථනවල තිබෙන කැමරා වලින් මෙම තරඟාවලි රූපගත කිරීම කැමින් සිදු වූ සිද්ධියක් තමයි මේ සිද්ධිය. ඉතින් ඒදී සංවිධායක මණ්ඩලය හැමතිස්සම කියා සිටින්නේ මෙම සිද්ධිවලට මේ ලක්වීමට ඉඩකට ඇති බැවින් අනිවාර්යෙන් මෙයින් ටිකක් අයින් වෙලා සිටින්න ඕනේ කියලා මේ තරඟාවලි නැරඹින දියලුම ප්‍රේක්ෂකයන් ඒ ටිකට් පතේ පවා ගහලා තිනවා මෙම තරඟාවලි අවදානම් සහිතයි කියලා. චමිල ඔව් ಭಾರತ දැන් මින් පෙර ඒ කියන්නේ මෑත කාලීන වාර්තාවලට අනුව මින් පෙර මේ ආකාරයෙන් සුපර් ක්‍රොස් වේවා මෝටර් ක්‍රොස් වේවා 4x4 වේවා මෙවැනි තරඟවලදී ඇතිවුණු මරණ අපි මේවා කැමති නැහැ අතරම ප්‍රචාරය කරන්න. නමුත් අපිට සිදුවනවා මෙවැනි අතීත වාර්තා ඔබ වෙත රැගෙන එන්න. 1999 වසරේදී නුවර එළිය මාර්ග ධාවන තරඟයේදී රේසින් රියදුරෙක් මිය ගියා තරඟය අතරතුරේදී. ඒ වගේම 2006 වසරේදී ඔබට මතක ඇති රත්නපුරයේ පැවතුණු තරඟයේදී ප්‍රේක්ෂකයෙක් මිය ගියා මේ ආකාරයෙන් මෝටර රථයක් ප්‍රේක්ෂකයන් අතරට කඩා වැදීම හේතුවෙන්. ඒ වගේම අවුරුදු 15කට පමණ ප්‍රථමයෙන් ගාල්ල පැවතුණු තරඟයේදී නරඹන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා මෙවැනිම ආකාරයේ සිදු වූ අනතුරකින්. මේ මෑත කාලින වාර්තා. චමිල මෝටර් රථයක් පදවමින් රියදුරා හෝ එහෙමත් නැත්නම් මෝටර් රථයේ පදවමින් ඉන්න අතරවාරයේදී සිදුවන හදිසි රියානුතුරකින් ජීවිතක්ෂයට පත්වීම සහ මෙවැනි සිද්ධීන් එක්ක ජීවිතක්ෂයට පත් වෙන කාරණා දෙකක්. හදිසි අනතුරක් ඇත්ත වශයෙන්ම වළක්වා ගැනීමට නොහැකි තත්වයක් වෙන්න පුළුවන්. රියක් හදිසියේ අර දෙපැත්තේ තියෙන පැති බැම්ම කඩාගෙන ප්‍රේක්ෂකාගාර වෙතට එහෙම නැත්නම් ප්‍රේක්ෂකයෝ ඉන්න ස්ථාන වෙත පැමිණියොත් එය තමයි සමහර වෙලාවට හිත හදාගන්න පුළුවන් જાතිය අනතුරක්. හදිසි අනතුරක් නිසා. නමුත් මෙවැනි යම් අවදානමක් තිබෙන ස්ථානයක අවදානමක් තිබෙන බව දැනමත් රොක් වෙලා වටේට පිරිලා බලාගෙන ඉන්නේ ඔබට උදව් කරන්න හැකියාවක් නැත්නම් ඒ අදාළ එරිලා තියෙන වාහනේ ගොඩ ගන්න. එහෙමත් නැත්නම් ඔබ ඒ සඳහා තාක්ෂණික ඥානයකින් යුක්ත පුද්ගලයෙකු නෙමෙයි නම් පැහැදිලිවම එම ස්ථානයේ අනතුරකුත් තිබෙනවා නම් හොඳම කරන්න තියෙන හොඳම දේ තමයි නොදන්නා දේවල් නොකර පැත්තකට වෙලා වෙන දේ බලාගෙන ඉන්න. ඒ ඔබේ දෑසින්ම ඒ කාරණේ නොදැක්කා කියලා ඔබේ ජීවිතේට අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඒක. පැහැදිලිවම. නමුත් මෙවැනි අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එක්කෝ මරණයටපත් වෙනවා එහෙමත් නැත්නම් ජීවිතාන්තයේ දක්වා දුක් විඳින්න සිද්ධ වෙන අනතුරකට ලක් වෙන්න සිද්ධ වුණොත් එහෙම ඒක කාට කියන්නද? කොහොම නමුත් දැන් මේ ආකාරයෙන් කොච්චිකඩේ ඕවිටියාවත් නැමැති ඉඩමේ පැවතුණු මේ 4x4 මෝටර රථ තරඟයේදී මරුවා ළඟට කැඳා ගත්තාද කියන පුංචි සැකයක් අපිට තිබෙනවා. මේ ආකාරයෙන් ජංගම දුරකථන වලින් මේ එරුණු ගොඩ ගන්න රථය වීඩියෝ කිරීමට හෝ ඡායාරූපගත කිරීමට ගොස් මේ පානදුර ප්‍රදේශයේ මේ මිතුරන් දෙනවා. කොහොම නමුත් අපි සූදානම් වෙන්නේ මේ කාරණාව ගැන තවත් පුළුල්ව කතා බහ කරන්න. ඔබ වෙනුවෙන් විවෘතයි 2 741 741 අපේ දුරකථන අංකය නැවත සැරයක් මතක් කරන්නම්
0112 741 741 අපේ දුරකථන අපි සූදානම් විරාමයකට යන්න. ඔබට පුළුවන් ඔබ දන්න දේ ඔබ දකින දේ අපිට කතා කරලා කියන්න. ඊළඟ මොහොතේදී අපි සූදානම් ගයන් සඳරුවන් යතුරුපැදි ධාවන ශූර ඒ වගේම පසින්දු පීරිස් මෝටර රථ සහ යතුරුපැදි ධාවන ශූර ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගනිමින් මේ ගැන කතා බහ කර කුරුමානම සකර්මණ්‍ය ජනමාධ්‍ය කරුවාගේ සමාජ වගකීම චමිල අපි අද දවසේ කුරුමානමින් කතා කරමින් සිටින්නේ හිතවතුනි අපි අද කුරුමානමේ කතා කරමින් සිටින්නේ ඊයේ දවසේදී කොච්චිකඩේ ප්‍රදේශයේ මේගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී මෝටර් ක්‍රොස් තරඟාවලියක් පවත්වනවා මේ මෝටර් ක්‍රොස් තරඟාවලියක්මද එමත් නැත්නම් ඔබ දන්න 4x4 4 wheel වර්ගයේ කැබ් රථ සහ 4 wheel වර්ගයේ ජීප් රථ උපයෝගී කරගනිමින් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ මේ තරඟාවලියට සම්බන්ධ වෙන එක ජීප් රථයක් මඩේ එරෙනවා මේ එරුණු ජීප් රථය නැවත ගොඩ ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින අවස්ථාවේදී තාක්ෂණික ආකාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ කරමින් අතරවාරයේදී එම අදිමින් සිටි කේබලයක් කැඩී ගැලවී විසිවී යාම හේතුවෙන් එය වැඩි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. එක් පුද්ගලයෙකු එම ස්ථානයේම සහ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේදී මෙවැනි අනතුරු සිද්ධ වෙන්නේ ඇයි? මේදී ඇත්තටම විශේෂයෙන්ම වාර්තා වුණු කාරණයක් තමයි චමිල මේ පුද්ගලයන් දෙදෙනාම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටියාය කියන කාරණේ මේ එතන සිද්ධ වෙමින් තිබූ ක්‍රියාන්විතය මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් තමයි අපි අද කතා කරමින් ඉන්නේ. ඔව් සාමාන්‍යයෙන් අවුරුදු 22ක තරුණයන් දෙදෙනෙක් තමයි මේ ආකාරයෙන් පානදුර ප්‍රදේශයේ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් මේ ආකාරයෙන් මිය ගොස් තිබෙන්නේ. බලන තාරුණ්‍ය ඔවුන්ගේ කැමැතිම ක්‍රීඩාව මේ ක්‍රීඩාව වෙන්න පුළුවන්. නමුත් Taman කැමැතිම ක්‍රීඩාව නරඹන්න ගිහිල්ලා Taman කැමැතිම ජීවිතය අහිමි වේවි කියලා ඔවුන් ඒ වුණේ හිතුවා නම් Taman මේ කරන අනවශ්‍ය ක්‍රියාවක් මේ අවස්ථාව මගේ ජංගම දුරකථනයේ සටහන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම පැත්තකට වෙලා ආරක්ෂා සහිතව මේ තරඟ නරඹනවා කියන අදහස ඔවුන්ට මේ මොහොතේ පැමිණියා නම් අද අපිට මේ වැඩසටහන කරන්න සිද්ධ වෙන්නේ නැහැ. කොහොම නමුත් අවසානයේදී අපේ කුරුමානම් බවට පත් වෙන්නේ ක්‍රීඩා ලෝකයේ වේවා ඊට අදාළ හෝ ඕනෑම ක්ෂේත්‍රයක වේවා ඔබව මෙවැනි උවදුරු වලින් ගලවා ගැනීමේ කාලීන අවශ්‍යතාවයක් තමයි අපි මේ ඉටු කරමින් සිටින්නේ. මේ මොහොතේදී යතුරුපැදි ධාවන ශූර ගයන් සඳරුවන් අපි සම්බන්ධ කරගන්නවා ප්‍රේක්ෂකයන්ගෙන් අපේක්ෂා කරන සහාය මොකක්ද ඔවුන් ධාවන ශූරයන් වශයෙන් මේ ආකාරයෙන් ධාවන පතේට ට්‍රැක් එකට ආවට පස්සේ මොකක්ද ඔවුන් ප්‍රේක්ෂකයන්ගෙන් අපේක්ෂා කරන සහාය ධාවන තරගයක් වෙනුවෙන් මේ ගයන් සඳරුවන් ක්‍රීඩකෙක් වශයෙන් අපිත් ගොඩක් කැමති ලොකු චේර් එකක් එනකොට ඉතින් ඇත්තට අපිත් උද්‍යෝගිමත් වෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මට මේ වෙලා තියෙන මේ ගමේදීට විශේෂයෙන්ම මම කනගාටුවටපත් වෙනවා ඇත්තටම ගොඩක් වෙලාවට මම අපේ රේසස් වලත් ගොඩක් දැකලා තියෙනවා මේක භයානක දාවක් ඉතින් සමන් පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා දාවකයෝ ධාවනය කරද්දී ඇත්තටම මේක නතුරුදායක ක්‍රීඩාවක් ඉතින් මේකේ ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ගේ සහයෝගයක් දීලා ඒගොල්ලන් ලබන ආශාදේ නරඹන්න මං හිතන්නේ තරඟ සංවිධායකයන්ගේ උපදෙස් පරිදි ඒ සීමාවල් වලින් එහා ඉඳන් තරඟේ නරඹලා මේ ක්‍රීඩකයන්ට සහයෝගයක් දෙන දීලා මේ තරඟවලට සහභාගී වෙනවා නම් මං හිතනවා ගොඩාක් හොඳයි කියලා. හොඳයි ඒ යතුරුපැදි ධාවන ශූර ගයන් සඳරුවන් ප්‍රේක්ෂකයන්ගෙන් තරඟ වදිද්දී Taman අපේක්ෂා කරන සහාය සම්බන්ධයෙන් අද දවසේදී අපිත් එක්ක කතා බහ කරන්නේ කුරුමානම් වැඩසටහනේ අද දවසේදී කුරුමානම් බවට පත් වෙන්නේ ඊයේ මීගමුව කොච්චිකඩය ප්‍රදේශයේ ඕවිටියාවත්ත නැමැති ඉඩමේ පෞද්ගලික ඉඩමේ මේ ධාවන පතේ තුලදී සිදු වුණු 4x4 තරඟාවලියක් අතරත සිදු පුද්ගල මරණ දෙක සම්බන්ධව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ තරඟාවලි වල ප්‍රමිතිය මොකක්ද මෙවැනි මරණ වළක්වා ගත හැකි කෙසේද විශේෂයෙන්ම බලන මිනිස්සු විදිහට අපි මෙවැනි මරණ වළක්වා ගන්නට උත්සාහ කරන්නේ කොහොමද කියන කාරණාවයි අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ. 0112 741 ඔබට විවෘතයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න මේ කාල වේලාව කළමනාකරණය කිරීමේ උත්සාහයත් එක්ක අප උත්සාහ කරමින් සිටිනවා මේ ගලායමින් පවතින දුරකථන ඇමතුම් වලින් එකකට හෝ අවස්ථාව ලබා දෙන්න චමිල කොහොමුණත් මේ සාකච්ඡාව පුරාවට එහෙමත් නැත්නම් මේ වැඩසටහන පුරාවට කතා කරන කාරණා වලින් කිසිම වෙලාවක අප යෝජනා කරන්නේ නැහැ මෙවැනි අනතුරු සිදු වූ පමණින් ක්‍රීඩාවක් නතර කළ යුතුයි එහෙමත් නැත්නම් තහනම් කළ යුතුයි කියලා පය බරවාහට පිටිකර බෙහෙත් බඳලා හරියන්නේ නැහැ. ඒ සඳහා සුදුසු දෙයක් යෝජනා කිරීම තමයි අපි මේ කරමින් සිටින්නේ. අනතුරක් තිබෙනවා නම් මේ අනතුරු අවදානමක් තිබෙනවා නම් අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම Tamanට පෞද්ගලිකව අයිතියක් තියෙනවට වඩා ඒක උන්ට හැකියාවක් තියෙන්න ඕනේ. මොකද Tamanගේ ජීවිතය පිළිබඳ වටිනාකම තියෙන්නේ අනික් සියලු දෙනාටම වඩා
තමන්ට කාකි ඇඳුමක් ඇඳගත්ත පොලිස් නිලධාරියෙකු පස්සට යන්න පැත්තකට යන්න මෙතනින් එහාකට යන්න ඔය පාර ඉඩ දෙන්න ඒ කියලා තමන්ට ආඥාවකින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට වඩා තියෙන හොඳම දේ තමයි ජීවිත අවදානමක් තියෙනවා නම් ඔබ ඒ ජීවිත අවදානම පිළිබඳව අවබෝධයක් ගන්න ඕනේ. අසන්න කියනවා මම. ඔව් 241 741 අපේ දුරකථන අංකය මේ මොහොතේදී උදයංග අපිත් සමගින් සහභාගී වෙනවා. මම හිතන උදයංගත් මේ ක්‍රීඩාවට ආරම්භ කරන ක්‍රීඩකෙක් බවයි අපිට පේන්න තිබෙන්නේ. උදයංග අයබන් ඔබට? අයබන්. කොහෙන්ද උදයංග? මරද්දලගමේ. උදයන්ගේ අත්දැකීම මේ 4x4 වේවා එහෙමත් නැත්නම් සුපර් ක්‍රොස් වේවා මෝටර් ක්‍රොස් වේවා ඕනෑම තරගයක් සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම මොන වගේද? මෙවැනි තරඟ ගැන ඔබේ අදහස මොකද්ද සහ මේ අද ඊයේ සිදුවීම ගැන ඔබේ අදහස? නෑ අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනේ අපිත් ඔය බලන්නේ නිතරම යනවා. ඒ ප්‍රසහභාගීනව බලනවා ප්‍රේස් බතන අපිත් ඔය බලනවා. නමුත් අපි විශේෂයෙන්ම කියන්නේ තම තමන්ගේ අර තම තමන් කපය ගන්න ඕනේ. ඔව්. මූලික දේ තමන් ආරක්ෂා වෙන්න අනිත් කිසිම දෙයක් කරන්න කලින්. ඉතින් ඇත්තටම අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඉන්න එක නාලිකාවට. හොඳයි. බොහොම ස්තුතියි උදයන්ග. හරි උදයන්ග බොහොම ස්තුතියි ඔබට ඒ සම්බන්ධව අපිත් එක්ක කතා බහ කරාට කොහොම නමුත් ඊයේ දවසේදී මේගොම කොච්චිකඩ ප්‍රදේශයේ ඕවිටියාවත්ත නැමැති ඉඩමේ පැවැත්වුණු 4x4 තරගයකදී පුද්ගල මරණ දෙකක් සිදුවීම සම්බන්ධයෙන් තමයි අද දවසේදී මේ ආකාරයෙන් අපි කතා බහ කරමින් සිටින්නේ. පසින්දු පීරිස් කියන්නේ ලංකාවේ ඉන්න ඉතාම දක්ෂ මෝටර රථ දවන ශූරයෙක් සහ දිවයිනේ ශූරයා හැටියට ඔහු හඳුන්වන්න පුළුවන් චමිල. ඔහුත් මේ පිළිබඳව අපි කතා කරමින් ඉන්න අවස්ථාවේදී ඔහුත් සඳහන් කරන කාරණයක් තමයි සමහර විට කිලෝමීටර 100ට 150කට විතර මෝටර රථේ ධාවනය කරමින් යනකොට එක පාරටම හදිස්සිය ප්‍රේක්ෂකයෙක් මේ ට්‍රැක් එක හරහා පනිනවා. එතකොට මේ අර පාර යනකොට පාරේදී සාමාන්‍ය පදිකයක් පාර හරහා මාරු වෙනකොට රියදුරෙකුට යම් හැකියාවක් තියනවාද ඒ නවත්ව ගන්න. ඒ හැකියාවෙන් 10%ක 5කවත් ප්‍රමාණයක හැකියාවක් නැහැ මේ රේස් එකේ ඉන්න ධාවකයෙකුට මේක නවත්ත ගන්න. විශේෂයෙන්ම මේ ධාවන පත බොහෝ විට එක්ක බොරළු සහිත එහෙම නැත්නම් දූවිලිකි එහෙම නැත්නම් මඩ සහිත එවැනි ධාවන පතවල තමයි උන් ධාවනය කරන්නේ. ඒ නිසාම ටයර් හෝ බොහෝ විට සූදානම් නැහැ Tamanගේ රථය එක තැනම නවතා දමන්න. කොහොම නමුත් පසින්දු පීරිස් මෝටර රථ සහ යතුරුපැදි ධාවන ශූරය අපි සමගින් ප්‍රේක්ෂකයන්ගෙන් තරඟවදදී ඔවුන් අපේක්ෂා කරන සහාය සම්බන්ධයෙන් සහ මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙහෙම අදහස් පළ කළා. ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින අපි මෝටර රථ ධාවන තරඟවල නියැලෙනකොට අපි ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. මෝටර රථ හසුරවන කට්ටිය තරම රේස් එකක් පදින්න. ඉතින් ඒගොල්ලන්ට හිතලා අපේ මහා මාර්ගයේ වගේදී ටක් ගාලා බ්‍රේක් ගහන්නවත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ හදිසියවත් මේ ප්‍රේක්ෂකයෙක් පාරට පණීද නැත්නම් වැටෙයිද පාර නැත්නම් බෝඩ් එක වද්ද අනික ඒගොල්ලෝ දන්නෙත් නෑ ඒගොල්ලෝ කොයි වෙලාවෙ අනතුරකට භාජනය වෙයිද කියලා. ක්‍රීඩා තරඟයන් නරඹද්දී අනිවාර්යයෙන්ම ඒ ගැන වඩාත්ම Taman ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. Taman ඉන්නේ කොහේ සමහරවල් මම දැකලා තියෙනවා රේස් වල ප්‍රීතිය සහ ප්‍රේක්ෂකයන්ගේ තියෙන සතුට වැඩිකමට ප්‍රේක්ෂකයන් නොදැනීම ධාවන පතේ භාගයක් දුරට වෙනකන් එන අවස්ථාවල් ගොඩක් තියෙනවා. හොඳයි ಭಾರತ මේ මොහොතේදී අපේ 2741 741 දුරකථනයට අපිට කතා කරලා තවත් අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ප්‍රසන්න බොහොම ස්තුතියි ඔබට. ඔහුත් ඊයේ දවසේදී මේ පැවතුණු තරඟාවලියේ රූපවාහිනී මාධ්‍ය ආවරණයක් වෙනුවෙන් ගිය අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ප්‍රසන්න පවසන ආකාරයට මෙම පුද්ගලයන් දෙදෙනා ප්‍රේක්ෂකයන් වශයෙන් නරඹන ස්ථානයෙන් එපිටට ඇවිල්ලා ධාවන පතයත් පාස් කරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් ධාවන පතයත් තරණය කරමින් ඇවිල්ලා මෙම ස්ථානයටම ඇවිල්ලා ඡායාරූපගත කිරීම වීඩියෝගත කිරීම වැනි දේවල් වලට උත්සාහ කිරීම නිසා තමයි තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ආකාරයෙන් මරුවා කැඳවාගෙන තිබෙන්නේ. කෙසේ නමුත් මේ තරගාවලියේ ප්‍රමිතිය ආරක්ෂාව ආදී කාරණා සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තියෙනවා. මේ ආරක්ෂාව ඉල්ලා සිටි බව පැහැදිලි. එහෙම ඉල්ලලා තිබුණා කියලා පැහැදිලි චමිල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් අදහස් කරා. මෙන්න මේ ආකාරයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහත්මයා මෙවැනි තරඟාවලියක අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් අපිත් සමගින් කතා බහ කළා. විශේෂයෙන්ම ලංකාවේ මෝටර රථ ධාවන තරඟ පැවැත්වීමේදී ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන්ම සංවිධායකයිනුත් දැනගත යුතුයි මොනම හේතුවක් නිසාවත් නරඹන්නන්ට මේ මාර්ගයේ ආසන්නයට අසලට පැමිණීමට නොපැමිණීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. පැමිණීමට ඉඩ දිය යුතු නැහැ. ඒ වගේම නරඹන්න යන අයත් කිම අවස්ථාවක සුරක්ෂිත ස්ථානයක සිට තරඟය නරඹනවා විනා මෙවැනි තත්ත්වයකින් තරඟය නැරඹීම ඉතාම කනගාටුදායක කරුණක්. බින්දුව 112 අම්පාරෙන් හිතවතෙක් ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන් සලීල. කියන්න ඔබේ අදහස. අයියේ මේවා ඒ සිද්ධිය නම් කනගාටුයි කනගාටුදායක සිදුවීමක්. ඒත් මේවා දැන් පොලිසියෙන් තමයි ගොඩක් හැමතැනම තරඟ නරඹන්න ඉන්නේ. ඒක හැන්ඩල් කරන්න ඉන්නේ. ඒත්
පේස්කින්ට කිව්වට කිසිම තේරුමක් නැහැ. අර මේ එකත්තියට දැනගෙන තමයි මේ තරඟ නලවන්න යන්නේ වැඩිපුරම. ඔව්. හරින අපි දැනගන්නවා ඒ කට්ටියට සහාය දීලා අපේ ජීවිත ආරක්ෂා කරගෙන තරඟ නලබන්න. දුමිත් දැන් මෙවැනි තරඟ නරඹලා තියෙනවද? මේ ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම ඔබටත් තිබෙනවද? ඔව් මම තරඟ නලඹලා තියෙනවා. තරඟ වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ සිදුවීම් තමයි මාත් ඔය පොඩ්ඩක් ටෙක්ස්ටින් කියන්නේ. හොඳයි ಭಾರತ මේ දුමිත් අම්පාරේ දුමිත් අපිට කතා බහ කළා මේ ආකාරයෙන් මතු කරන කාරණා ඉතාම වැදගත්. පොලිසියෙන් එක තමයි මුලින්ම අදහස් කරපු කාරණාව. ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් ප්‍රේක්ෂකයන් 3500ක් වෙනවනේ. එනවා නම් එක්කෙනෙකුට එක්කෙනා බැගින් 3500ක පොලිස් ආරක්ෂාවක් හෝ වෙනත් ආරක්ෂාවක් යද වෙන්නේ නැහැ. තම හිසර තමා තමයි සෙවණැල්ල වගේ තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්නට ඕන. ඒ නිසාම මෙවැනි තරඟ වේවා ඕනෑම අවදානමක් සහිත දෙයකදී තමන් විසින් තමන්ගේ ආරක්ෂාව බලා හදාගත යුතුයි. චමිල අද අපි කතා කරමින් සිටියේ කොච්චිකඩේ මෝටර් ක්‍රොස් ඛේදවාචකය සහ එහි සිදුවීමේ අතුලාන්තය සැබවින්ම මෙය ඛේදනීය අවස්ථාවක්. මේ කතා බහ කරපු කාරණයෙන් කිසිම වෙලාවකදී අපි පෙරත් සඳහන් කරා යෝජනා කරන්නේ නැහැ මෙවැනි යම් අවදානම් සහිත ක්‍රීඩාවන් තහනම් කළ යුතුයි කියලා. ක්‍රීඩාවක් වෙච්චාම ඒක අවදානමක් තියෙන ත්‍රාසයක් තියෙන්න ඕනේ. ඒක මේසයක් උඩ ඉඳගෙන කරන ක්‍රීඩාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතයත් මරණයත් අතර කරන ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයා එහෙමත් නැත්නම් ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයාට නැති අවදානමක් ඇයි ඔබ ප්‍රේක්ෂකයින් හැටියට ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ගන්නෙ? ඔබට වීඩියෝ කරන්න බැරි නම් ඔබ ඕනෑම දෙයක්